ඉතින් ආරම්භයේදී කියන්න ඕනේ මේ ජීවිතේ අපි හැමෝටම සිහින තියෙනවා, බලාපොරොත්තුන් තියෙනවා. ඒ සිහින සමහරක් වෙලාවට සිහිනක් වන්නත් පුළුවන්. හැබැයි අපේ තියෙන කැපවීම, අපේ තියෙන අදිෂ්ඨානයමත් තමයි අපේ සිහින අපි කොතරම් දුරට සැබෑ කරගන්නවද කියන කාරණාව ඉෂ්ට සිද්ධ වන්නේ. ඒ නිසා ඔබේ ජීවිතයේ සිහින කරා ඔබ යන්න අදිෂ්ඨානයෙන් කියලා ඒ පුංචි මතක් කිරීමත් එක්ක අපි කතාබහ ආරම්භ කරනවා. අපි කතාබහේ පළමු විනාඩි කිහිපයක් වෙන් කරගන්නේ මේ නිරෝගීමත් පැහැපත්භාවය සම්බන්ධව කතාබහ කරන්න. නිරෝගීමත් පැහැපත්භාවය සම්බන්ධව කතාබහ කරද්දී මේ පහුගිය කාලේ ඒක තරමක් අනුකරණය වෙච්ච වචනයක් දෝ කියලා හිතනවා. මොකද ඒ තරම්ම හැමෝම දැන් මේ නිරෝගීමත් පැහැපත්භාවය සම්බන්ධව කතාබහ කරන හින්දා හැබැයි මම විශ්වාස කරනවා මේ බුද්ධිමත් ජනතාව නම් විශ්වාස කරන සහ ඔවුන් දන්නා කාරණාවක් තමයි නිරෝගීමත් පැහැපත්භාවය ගැන කතාබහ කරනවා නම් ඒ සඳහා පෙරමුණේ තියෙන නිෂ්පාදනයක් තමයි නයු හර්බ්ස් කියන්නේ කියලා. ඒ නිසා අපි හිතුවා මේ නයු හර්බ් සම්බන්ධව කතාබහ කරන්න ඕනේ කියලා. අපිත් එක්ක ඉන්නවා නයු හර්බ් සම්බන්ධව කතාබහ කරන්න හොඳම කෙනා. ඒ තමයි ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී ජැකි අපොන්සු. සුබ දවසක් ජැකි. සුබ දවසක්. මම මේ කතාබහ කරේ ජැකි මේ නිරෝගීමත් පැහැපත්භාවය සම්බන්ධව අපි කතාබහ කරනවා නිරන්තරයෙන් හැමදාමත් මේ ඇත්තටම මේ නිරෝගීමත් පැහැපත්භාවය කියන්නේ මොකක්ද? නිරෝගීමත් පැහැපත්භාවයක් තියෙනට උන් ලක්ෂණ මොනවද? ඔව් ඇත්තටම මේ පැහැපත් බව ගැන කතා කරවොතින් පැහැය ඕනම පැහැයක් එන්න පුළුවන්. ඒ කියන්නේ මුළු ශරීරෙම එක පැහැටක් ආවොතින් ඒක පැහැයක්. නමුත් නිරෝගිමත් කියන වචනේ අපි භාවිතා කරොත් නිරෝගිමත් පැහැපත් බව ගැන කතා කරොත් මම හිතන්නේ හිසේ සිට පතුල දක්වාම ස්කින් එක ගත්තොත් එකම ටෝන් එකකට හැරෙන්න ඕනේ. ඒ ටෝන් එක ඒ ස්කින් කලර් එක කහපාට වර්ණයක් වෙන්න ඕනේ. ඒ කියන්නේ අපිට ආවේනික වූ රන්වන් පැහැති සමක් වෙන්න ඕනේ. හැමේ පැල්ලම් තියෙන්න බෑ. අපි දන්නවා පිග්මන්ටේෂන් එන්න පුළුවන්, මෙලස්මා එන්න පුළුවන්, හයිපර් පිග්මන්ටේෂන් එන්න පුළුවන්. එහෙම නැත්නම් ඇක්නි වගේ කුරුල ಜಾති එන්න පුළුවන්, බිබිලි, ඒ වගේම ඇස් වටේ විතරක් කළු වෙන්න පුළුවන්, කට වටේ කළු වෙන්න පුළුවන්. මේ වගේ දේවල් එනවා නම් නිරෝගිමත් කියන වචනේ අපිට භාවිතා කරන්න බෑ. ඔබ කිව්වා වගේම ගොඩාක් මේ නිරෝගිමත් පැහැපත්කම ගැන කියන වචන ටික ගොඩාක් අනුකරණයකට ලක් වෙලා තියෙනවා. නමුත් අපි හැමදාම කියනවානේ කොපි කළ හැක, සම කළ නොහැක කියලා. ඉතින් ඇත්තටම අනුකරණය කරාට කමක් නැහැ. ඉන්ග්‍රීඩියන්ට්ස් හොඳ නම් ඒ වගේම හොඳ දෙයක් නේ අපි අනුකරණය කරන්නේ කවදාත්. ඉතින් අනුකරණය කමක් නැහැ හොඳ විදිහට නම්, සැබෑ ලෙස නම්. ඒක අවංකවම ඇත්තට මේ අනුකරණයක් හරියාකාරව වෙනවා නම් ඒක අපි ආඩම්බර වෙනවා. මොකද අපි 2011 ඉඳන්ම මේ නයිව් හර්බ්ස් එකයි අයිෆාම ආයතනයක වෙනුවෙන් මම ඇවිල්ලා අපේ ටීම් එක ඇවිල්ලා කතා කරලා මේ නිරෝගිමත් පැහැපත්කම ගැන හරිය අමාරුවෙන් තමයි සමාජයට දැම්මේ. මොකද ඒ වෙනකොට ලොකු සුදු වෙන රැල්ලක් තිබුණා. ඉක්මනටම සුදු වෙන එකට තමයි ගොඩාක්ම ඉල්ලුම තිබුණේ. ඒ කියන්නේ සති 3න් සුදු වෙනවා කියද්දි තව කවුරු හරි සති 2න් සුදු වෙනවා කියද්දි ඒකට ඉල්ලුම වැඩි. තව කවුරු හරි සතියෙන් සුදු වෙනවා කොහොම ඒ ප්‍රොඩක්ට් එකට ඉල්ලුම වැඩි වුණා. ඉතින් එවැනි කාලයක තමයි අපි ආවේ. ඇවිල්ලා අපි කිව්වේ නෑ මාසයක් යනවා අපේ ප්‍රොඩක්ට්ස් වලින් පැහැ එන්න, ප්‍රතිඵල එන්න කියලා කියද්දි ඔක්කොමල බැලුවා මොකද මේ කල් යන එකක් ගැන මේ කතා කරන්න කියලා. නමුත් ඒක අයිෆාම ආයතනයේ සීමා වෙච්ච දවස් 28ක් නෙමෙයි, මාසයක් නෙමෙයි. ඒක ඕනම උසස් ප්‍රමිතියකින් යුත් නිෂ්පාදනයක ප්‍රතිඵල එන්න මාසයක් යනවා. දවස් 28ක් යනවා අපේ සෛල තට්ටු තල්ලු වෙලා එළියට එන්න. ඉතින් ඒක උසස් ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදනයක් ඔබ භාවිතා කරනවා නම් ඉක්මන් ප්‍රතිඵල නැහැ. අද ගෑවොත් හෙට වෙද්දි පැල්ලම් යන්නේ නැහැ. ඒක තමයි නිරෝගිමත් ලස්සන පැහැයක් ගන්න පුළුවන් ක්‍රමය. හොඳ ප්‍රතිඵල ගන්න ටිකක් කල් බලන් ඉන්නට ඕනේ. ඒ තමයි ක්ෂණික ප්‍රතිඵල తాවකාලිකයි නේ. ඒ නිසා ඔබ පැහැපත් භාවය සම්බන්ධව බලාපොරොත්තුවක් තියෙන කෙනෙක් නම් ඉක්මන් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න එපා. ටිකක් කල් ඉවසලා පාවිච්චි කරලා බලන්න. ජැකි මේ වාට ප්‍රශ්න කිහිපයක් ඉවලා තියෙනවා. අදත් පාරිභෝගිකවන් මා කැමති ප්‍රශ්න ඉදිරිපත් කරන්න සූදානම් නේ. ඔව්. රස්මි අමීෂා ජයවර්ධනපුරින් ඔබෙන් අහන්න කියලා ප්‍රශ්නයක් ඉවනවා. අනේ ජැකි මිස් ඔය ක්‍රීම් කියන්නේ පර්ණ තාලේ ක්‍රමයක් නේද? රැට විතරක් පුංචි වයිටනින් කැප්සූල් එකක් ඇප්ලයි කරන එකද මොඩර්න් ක්‍රමය කියලා අහනවා. ඔව් දැන් පුංචි තියා ලොකු කැප්සියුල් එකක් වුණත් ඒ වයිට්නින් නම් ඔබ භාවිතා කරන්න එපා. දැන් ඔබ කියලා තිනවා වයිට්නින් පුංචි කැප්සියුල් එකක් ආලේප කරන එක මොඩර්න් ක්‍රමයක්ද කියලා. ඒක මොඩර්න්ද පරණ තාලේ ක්‍රමයක්ද කියන එක නෙමෙයි අදාළ වෙන්නේ. ඔබ වයිට්නින් කැප්සියුල් එකක්, ඒක ඇප්ලි කැප් එකක් වෙන්න පුළුවන්, ඒක සීරම් එකක් වෙන්න පුළුවන්. ඔබ ගාන ඕනම දෙයක් වයිට්නින් නම් භාවිතා කරන්න එපා. අනිත් එක අවුරුදු 30ක් 35ක් වෙනවා අපි රූපලාවන්‍ය ඉගෙනගෙන. ඒ කාලෙත් සීරම් පදනම, ක්‍රීම් පදනම, ඒ ඔක්කොම පදනම් ටික අපි ඉගෙන ගත්තා. ඉතින් ඒක මොඩර්න්ද පරණ තාලෙද කියලා නෑ. අදටත් ක්‍රීම් වළංගුයි. අදටත් උසස් ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදන ක්‍රීම් තියෙන ඕන තරම්. ඉතින් ඔබ හරි දේ තෝරා ගැනීම තමයි මෙතනදී වැදගත් වෙන්නේ. මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ දැන් ඔබට කවුරු හරි කියනවා නම් දවසෙන් වෙනවා, එක රැයෙන් වෙනවා කියලා ඒකට නෙමෙයි ඔබේ හිස යන්න ඕනේ. ඔබ බුද්ධිමත් විය යුතුයි.
හොඳට බුද්ධිමත්ව අහන් හිටියොත් ඔබට තේරෙනවා මාසයක් යනවා අපිට ඉක්මනට ෆාස්ට් ෆෝවර්ඩ් මේ හැම උඩට තල්ලු කරලා ගන්න බෑ. සෛල තට්ටු 5ක් තියෙනවා. ඒ ඇතුළෙම තියෙන ජර්මිනේටිව් කියන සෛල තට්ටුවේ තමයි අලුතෙන් සෛල නිපදවන්නේ. ඒ නිපද වෙලා තල්ලු වෙලා එළියට එන්න දවස් 28ක් යනවාමයි. ඉතින් ඔය මොනවා ගෑවත් ඔබට ශීඝ්‍රයෙන් සුදු කරගන්න බෑ. සුදු කරගන්න පුළුවන් වෙන්නේ ඉක්මනට රසායනික ද්‍රව්‍ය තියෙන වයිට්නින් දෙයක් භාවිතා කරොත් හැම පිච්චිලා ඒ සෛල තට්ටු 4-5ම පිච්චිලා අන්තිම සෛල තට්ටුව වෙනකම් පිච්චිලා යනවා. මෙලනින් තියෙන්නේ අපේ හැමට වර්ණය දෙන මෙලනින් තියෙන්නේ ජර්මිනේටිව් කියන සෛල තට්ටුවේ. එතකොට ඒක පුච්චන්න තරම් හැකියාවක් තියෙනවා මේ වයිට්නින් වලට. ඒක පිච්චුවා කියන්නේ ඔබ මම හිතන්නේ අහිතකර හිරු කිරණත් එක්ක සටන් කරන්න මෙලනින් නැතුව ගියාම ස්කින් කැන්සර් පවා ඇති වෙන්න පුළුවන් කියලා වෛද්‍යවරු කියනවා. අපේ වෛද්‍යවරුන් කණ්ඩායමත් හොඳටම ඔබට උපදෙස් දීලා තිනවා මේ වෙනකොට. ඉතින් අපි ගොඩක් ප්‍රවේශම් වෙන්න ඕනේ. මේ తాවකාලික සුදුමැලි වෙච්ච සුදද නිරෝගිමත් පැහැපත්කමද ඔබට ඕනේ කියලා ඔබ තෝරා ගන්න ඕනේ. ඉතින් ඒ හින්දා පරණ තාලේ අලුත් තාලේ කියලා දෙයක් නැහැ. උසස් ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදනයක් ඔබ භාවිතා කරොත් ඔබ දිනුම්. හොඳයි තවත් ප්‍රශ්නයක් ඉදිරිපත් කළා තියෙනවා වසුන්දරා කහට පිටියෙන්. හැබැයි මේක තරමක් ප්‍රශ්නයකට වඩා ජැකි ඔබව තරමක් අගය කරලා තියෙන මේ පොඩි කාරණාවක් සඳහන් කරලා තියෙන අය. නිරෝගිමත් පැහැපත් භාවය හා සුදු අතර වෙනස 2011 වසරේ සිටම නයු හර්බ්ස් වලින් ඔබ හඳුන්වා දුන්නා. අද වෙන විට නයු හර්බ්ස් සරහා ලබා දුන් නිවැරදි දැනුම සත්‍යයක් බවට පත් වෙලා තිබෙනවා. බටහිර රටවලින් එන ඒවට වඩා ලංකාවේ හැදෙන නිෂ්පාදන අපට වඩාත් සුදුසු ලෙස සඳහන් කළේත් නයු හර්බ් සරහා තමයි ඔබ කියලා කියනවා. එයත් අනුකරණය වෙනවා නේද මිස් කියලා අහනවා. නයු හර්බ් සහ ඔබ නිවැරදි රූපලාවන්‍යයේ නියමා ලෙසයි අපිට පෙනෙන්නේ කියලා. ඔව් ස්තුතියි මම හිතන්නේ ඉතාමත්ම නිහතමානී වදන් පෙළක් ස්තුතියි ඔබට. ඇත්තටම 2011 ඉඳන් අපිට ගොඩාක් අමාරු වුණා මේක සමාජයට තේරුම් කරලා දෙන්න. නමුත් මේ වෙනකොට ඔබ කියන ආකාරයෙන්ම ඔබ ලියලා එවලා තියෙන ආකාරයෙන්ම අපිව අනුකරණය කරනවා කියන්නේ අර හොඳ දෙයක් නේ අනුකරණය කරන්නේ. ඉතින් හැමෝම ඉතින් ඒ හින්දා ඒකේ පුංචි නිහතමානී ආඩම්බරකමක් තියෙනවා. මාව ආයුෆාම ආයතනයෙන් මේ නයිව් හර්බ්ස් වලට තෝරාගත්තු එකටත් මම ඇත්තටම ස්තුතිවන්ත වෙන්න ඕනේ. මොකද මට හැකියාව තිබුණා. ඇත්ත ඇති සැටියෙන් ඔබට හරි උපදෙස් ඇවිල්ලා දෙන්න ඒ chance එක මට අරන් දීපු එක ගැනට ආයුෆාම ආයතනයටම ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඇත්තටම අපි ඕනම දෙයක් ඇත්ත ඇති සැටියෙන් කතා කරන හැබැයි ඇත්ත කතා කරනකොට පොඩ්ඩක් ප්‍රහාර එල්ල වෙනවා වැඩි උද්දික. එහෙම එල්ල වුණත් මම මෙතනදී මේ මගේ පියා ජීවතුන් අතර නැහැ. නමුත් ඔහු කියපු දෙයක් හැමතිස්සෙම මට මතක් වෙනවා. කොච්චර නරක නාමයක් ආවත් ඔබට ඇඟිල්ල දික් කරත් කවුරු වුණත් ඔබට ඇඟිල්ල දික් කරත් හරි නැතුව කතා කරනවා කියන්න වෙන්න පුළුවන් එක්කෝ බය කරනවා කියලා ඒ වගේ මට මේ ප්‍රශ්න ඇවිල්ලා තිබුණානි කතා කරන්න මීට කලින්. නමුත් ඒ මොනවා ආවත් ඇත්ත ඇති සැටියෙන් කතා කරොත් කවදා හෝ සමාජයට හොඳක් වෙනවා. ඒ හින්දා ඒක හැමම පවත්වාගෙන යන්න කියලා තමයි මට හැමතිස්සෙම උපදෙස් ලැබුණේ. මං හිතන්නේ ඒක අපි ජය අරන් තිනවා මේ වෙනකොට. මොකද මේ වෙනකොට මේ ආයුෆාම ආයතනය ඇත්තටම අපිනේ 2011 ඉඳලා මේ ෆැක්ටරි ලංකාවේ හැදෙනවා කියද්දිත් බටහිර රටවල් වලින් එන ක්‍රීම් වලට ගොඩාක් උසස් තැන් දීපු කාලයක් තිබ්බා. ඒතකොට දේශීය දේවල් වැඩක් නැහැ කියලා. නමුත් දැන් දේශීය දේට ගොඩාක් අගයක් පෙන්නනවා. මේ කාලේ වෙනකොට අපි දන්නවා. ඉතින් ඇත්තටම දේශීය කිව්වත් ඔබ හොඳට හොයලා බලන්න. ලාංකීය දෙයක් වෙන්න පුළුවන්, ස්වභාවික ලාංකීය දෙයක් වෙන්න පුළුවන්. ඔබ නයිව් හර්බ්ස් උනත් හොඳට හොයලා බලන්න. ඇත්තටම මේ ෆැක්ටරි එකේ මේක හැදෙනවද? අපි පෙන්නුවා ඒ වීඩියෝස්. ඒව ඇත්තටම වෙනවද? අන්තර්ගතයේ ඉතාමත්ම ආරක්ෂිතද? ආයතනයේ හොඳ ආයතනයක්ද? ඒ හැමදේම හොයලා තමයි ඔබ ප්‍රොඩක්ට් එක භාවිතා කරන්න ඕනේ. අපි කොච්චර කිව්වත් ඔබ හොයලා බැලුවොත් ඔබට වරදින්නේ නැහැ. හොඳයි ඒ අතර වාරේ තවත් ගැටලුවක් තියෙනවා ජැකි ඔබෙන් අහන්න කියලා. ජනනි තමයි බොරලැස්කමින් මේ ගැටලුව ඔබෙන් අහන්න කියලා ඉදිරිපත් එවලා තියෙන්නේ. බ්ලීචින් සහිත ක්‍රීම් එකක් ඇප්ලයි කරාම අනිවාර්යයෙන්ම ගිරි දාන එකද වෙන්නේ? මම නයු හර්බ්ස් ඩේ හා නයිට් ක්‍රීම් භාවිත කරන්න පුළුවන්ද? ගිරි නැත්නම් ඒකෙන් වෙන්නේ ෆෙයා වෙන එක නේද? සුදු වෙන එක නෙවෙයි නේද කියලා කෙටි උත්තරයක් ඉක්මනට. ඔව් අපිට පින්තූරු ටිකක් තියෙනවා. අපි බලලා හිටියොත් මම හිතන්නේ ඉතාමත්ම පැහැදිලි වෙයි. ඔයගලන්ට පේනවා ඇති මොනවාද වෙන්නේ කියලා. මේ වගේ ගෙඩියෙන්නත් පුළුවන්. මේ ශරීරයෙන් පිට දාලා තියෙන මූණට ගාපු ක්‍රීම් එකක් ඉතාමත්ම භයානක විදිහට. ඉතින් මෙවැනි තත්වයක් එන්න පුළුවන්. ඒ හින්දා ඔබ ගොඩක් ප්‍රවේශම් වෙන්න. එවැනි තත්වයක් ආවොත් අපිට රූප විදිහට එවන්න ඔබට ඔහම WhatsApp අනිවැඩ එවන්න. අපි පුළුවන් තරම් උදව් කරනවා. ඇලෝ ෆේස් වොෂ්, ඇලෝ ජෙල් සහ නයිබ්‍රෝස් භාවිතා කරලා ඔබව සුව කරන්න. රයිට් 077යි 010 37 90 010 දුරකථන කතිය තියෙනවා. ඔබට පුළුවන් කතා කරන්න WhatsApp මාර්ගයෙන් ජැකි සමග සම්බන්ධ වෙන්න. ජැකි බොහොමත්ම ස්තුතියි කතා බහට පැමිණියාට. අපි නයු හර්බ් සම්බන්ධව අපි ආදරණීය පාරිභෝගිකයන් දැනුවත් කරලා බොහොමත්ම ස්තුතියි. අපි තොතුනේ මේ කතා බහ නිමා කරනවා. අපි ඔබට සම්බන්ධ ඒත් එක්ක මතක් කරන්න ඕනේ අපි නිරෝගී පැහැපත් භාවය ලබාගත්තු කෙනෙක්ගේ පුංචි පණිවිඩයක්ත් තියෙනවා. ඒ පණිවිඩයත් අහන්න කියලා අපි ඔබට ආරාධනා කරමින් ටීවී දෙන්නත් එක්ක නැන්දෙන්නට ආරාධනා කරනවා. මේ මම
මේ හැම clear glowing. මේ පැහැ නිරෝගී ලස්සනයි. මගේ විශ්වාසය fairness. nice fairness. අභ්‍යන්තර පෝෂණය උපරිමයෙන්මයි. නිරෝගිමත් පැහැපත් සමගට nice fairness.